සුබ දවසක් ඔයාලා හැමෝටම. මං අද ඔයාලට අරගෙන ආවේ ජනවාරි 1 වෙනිදාට මම ලෑස්ති වුණේ කොහොමද කියලයි, ජනවාරි 1 වෙනිදා මං ගත කළේ කොහොමද කියලයි පුංචි වීඩියෝ එකක්. ඔන්න ඉතින් මමයි නංගියි අම්මයි අද ගෙදර ඉන්න නිසා අපි හිතුවා මිදුල පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනි කියලා. ඒත් ඉතින් අම්මට ටිකක් අසනීප නිසා අම්මට විවේක ගන්න කියලා මමයි නංගියි එකතු වෙලා අද පොඩ්ඩක් මිදුල සුද්ධ කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි දෙන්නත් එක්කලා මිදුල සුද්ධ කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වෙලාවෙ නම් යන්තම් අව්වක් තමයි තිබුණේ. ඒ නිසා අව් එන්න කලින් මේ ටික සුද්ධ පවිත්‍ර කරලා දාලා ඉන්න තමයි අපි දෙන්න කතා වුණේ. ඉතින් අපි දෙන්නත් එක්කලා මේ විදියට තනකොළ ගලවලා සුද්ධ කරලා අතු ගාලා ලස්සනට මිදුල හස් කරනවා කියලා හිතාගෙන මේ විදියට වැඩ කරන්න ගත්තා. ඉතින් අපි ඔක්කොම සුද්ධ කරලා ඉවර වෙලා කොළරොඩු ටික මේ විදියට අතු ගාලා ඉවරයක් කරලා දැම්මා. ඔන්න ඉතින් අපි සුද්ධ කරලා ඉවර වෙනකොට අපේ අම්මා අපිට රස බීම එකක් ගෙනල්ලා දුන්නා. ඇත්තටම මේ වෙලාව නම් මාරම මහන්සියෙන් තමයි හිටියේ. ඔන්න ඊට පස්සේ අපි කොළරොඩු ටිකයි අපි සුද්ධ කරගත්ත තනකොළ ටිකයි මේ විදියට පුච්ච ගත්තා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක වොෂ් දාගෙන එනකොට අපේ අම්මා උණු රොටිත් එක අපිට මේ විදියට ප්ලේන්ටි එකකුත් හදලා කෙසෙල් එක්කලා අපිට දුන්නා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියා කොරටුව පැත්තේ ගිහිල්ලා මේ විදියට දඹලයි කරවිලයි කඩාගෙන ආවා. මං ඔයාලට කලිනුත් කිව්ව මතකනේ මේ තියෙන මම රැවටිලා අරන් ආව කරවිල වර්ගයක්. අනේ ඉතින් ඒ වුණාට ගෙඩි දෙකක් තුනක් හැදුණා. ඉතින් ඒක සලාදයක් හදලා අපි කනවා. ඉතින් එතකොට ඒක අමුතු දෙයක්. මොකද ගෙදරින්ම නෙලා ගත්ත දෙයක් ඒ විදියට කනකොට හරිම සතුටුයිනේ. ඔන්න මේ තියෙන්නේ නම් මං වැඩ කරන තැන පළවෙනිදට ලෑස්ති වෙන්න මම මේ අස් කරන දවස. මට මතක විදියට නම් මේ දෙසැම්බර් 30 හරි 31 හරි. ඉතින් මම මේ විදියට පෙට්ටි ටිකක් අහුරගෙන අලවගෙන බඩු දාන්න හදාගත්තා. ඊට පස්සේ කිරි උතුරවන එකත් මේ විදියට ලෑස්ති කරලා තියාගෙන පළවෙනිදට ඕන විදියට මං හැමදේම ලෑස්ති කරගත්තා. දැන් මම මේ හදන්නේ වැදගත්ම වැඩක් කරන්න. මං හිතාගත්තා මේ අවුරුද්ද හැමදේම ප්ලෑන් එකකට වැඩ කරනවා කියලා. ඉතින් මගේ ප්ලෑනින් බුක් එක, ජර්නල් බුක් එක, ඉතින් එතකොට තව මගේ ඉන්පුට්, අවුට්පුට්, ඉන්කම්, අවුට්කම් මේ හැමදේම ලියන පොත් ටික, මගේ නෝට්බුක් එක මම මේ විදිහට ලස්සනට හදාගන්නවා කියලා හිතලා ඒක තමයි දැන් මේ කරන්න හදන්නේ. ඔන්න ඉතින් මං වැඩ ඇරලා එන ගමන් පළවෙනිදට ඕනි කියලා හිතන බඩු පොඩ්ඩකුත් අරගෙන ආවා ගෙදරට. කිරි උතුරෝන ඒවා කිරි ඉතින් මේ හැමදේම අරගෙන ආවා. මොකද අපි පළවෙනිදට ලෑස්ති වෙනකොට ගෙදර කිසිම අඩුපාඩුවක් නැතුව අපිට පුළුවන් විදියට අපි මේ දේවල් කරන්න ඕනි කියලා මං හිතුවා. ඉතින් මං තාත්තා වැඩට යනකොට උදේ යාට කිව්වා පුළුවන් නම් මට ඕලු මල් ටිකක් අරන් එන්න කියලා. ඉතින් එයා මේ විදියට ඕලු මල් වර්ග දෙකකින්ම මට අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් එතකොට අපිට පළවෙනිදට මේ මල් ටික තියලා ලස්සනට සරස ගන්නත් පුළුවන්නේ. ඉතින් මේක නම් හොඳට පෙපිලා තිබුණා. මේක හවසට පෙපෙන දෙයක් නිසා අනිත් වර්ගේ නම් පොහොට්ටු තිබුණේ. මොකද ඒක ඉරේලියට පෙපෙන දෙයක් නිසා. ඔන්න හැබැයි මට පළවෙනිදා ගෙදර කිසිම දෙයක් නම් වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන්නේ පළවෙනිදා අම්මා මට ගනුදෙනු කළා ඉස්සෙල්ලාම දීපු සල්ලි. ඉතින් මං හිතුවා මං සල්ලි දාන ලාච්චුවෙන් වැඩ කරන තැනට ගිහිල්ලා ඒක ඉස්සෙල්ලාම දාන්න ඕනි කියලා. රාහු කාලේ එන්න කලින් මං ඒ ටික දාලා වැඳලා ප්‍රාර්ථනා කරා මට මේ වගේම මුදල් ලැබිලා මේ අවුරුද්ද සාර්ථකව ගෙවන්න පුළුවන් වෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වෙන්න කියලා. ඉතින් මම මේ තනියම මේ වගේ තැනක අවුරුද්ද පළවෙනි දවසේ පටන් ගත්ත ඉස්සෙල්ලාම දවස මේක. මම ඊට කලින් තනියෙන් කිරි උතුරවලත් නැහැ, මේ චාරිත්‍ර කරලත් නැහැ. ඉතින් මම මුලින්ම කරේ මේ මං අරන් ආව මල් වර්ග ටික අර දැක්කද උදේ මල් ටික පිපිලා තිබුණා. ඉතින් මල් ටික සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුණුත් ගණදෙවිඳුන් වහන්සේ වෙනුණුත් තියාගෙන තව මම මේසෙ මල් තියෙන මගේ මල් බඳුනටත් ඒ ටික දාලා මේ විදියට සරසගෙන ඊට පස්සේ පුදු පහන තියලා හඳුන් කූරු පහන් සෝනේ දුන්නේ ඒවා පත්තු කරලා
ඒ විදිහට ඒ තේවාවල් සිද්ධ කළා 20යි 26 වර්ෂය මට සාර්ථකව ගත කරන්න කිසිදු කරදරයක් බාධකයක් නැතුව කිසිම කෙනෙක්ට හිරිහැරයක් නැතුව ගත කරන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරා. ඔන්න දැන් මම මේ කිරි උතුරවන එකද තමයි කරන්නේ. හැබැයි ඔයාලා දන්නවද මේ කිරි මුට්ටිය චුට්ටක් බිඳිලා තිබුණා. මම අරන් යනකොට වෙන්නේ නැති. ඉතින් මං ඒත් කොහොම හරි හිතාගත්තා මං කිරි උතුරවනවමයි කියලා. ඉතින් බලන්නකෝ කොහොම හරි මට විශ්වයේ ආශිර්වාදයක් අරගෙන මේ විදියට කිරි උතුරවන්න පුළුවන් වුණා. ඉතින් මගේ රටටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ විදියට කිරි ඉතිරලා ජයෙන් ජයම ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් සුවය නිරෝගී සුවයනේ. ඒක හැම කෙනෙක්ටම ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න වැඩ කරන තැන ටිකක් වෙලා ඉඳලා අද පළවෙනිදානේ මං වේලාසන ගෙදර ආවා. ඉතින් මේ විදියට වොෂ් එකක් දාගෙන පළවෙනිදා ඉඳන් මේ අවුරුද්ද කොහොමද ගත කරන්න කියලා මම පොඩ්ඩක් හිතන ගමන් මේ විදියට තේ එක රස බැලුවා. අද ගෙදර ඉන්නේ අම්මයි නංගි මමයි තාත්තයි. අදත් මල්ලි නැහැ. ඉතින් අපි 4 දෙනාත් එක්කලා අද මේ විදියට පන්සලට ආවා. පන්සල් ඇවිල්ලා මේ විදියට ඒ තේවාවල් ටික සිද්ධ කළා. මේ අදින් පටන් ගත්ත අලුත් අවුරුද්ද අපිට නිදුක් නිරෝගීව ගත කරන්න පුළුවන් වෙන්න කියලා විශ්වයේ ආශිර්වාදය ඉල්ලගත්තා. ඉතින් මම පන්සලේදී නම් ලොකුවට මේ අද වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද ගොඩාක් කට්ටිය හිටපු නිසා. මේ විදියට සරලව ගිලන්පසත් සිසිල් පැනුත් මල් වට්ටියකුත් අර ඔලු මලුත් අරන් ඇවිල්ලා අපි සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේට පූජා කරා. ඉස්සර නම් මේ විදිහකට පන්සලට ආවහම මම ඉල්ලන්නේ මට අර විභාගේ පාස් කරලා දෙන්න, මට එහෙම කරලා දෙන්න, මෙහෙම කරලා දෙන්න කියලා. හැබැයි දැන් එහෙම නෑ. දැන් මම ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි. මගේ අම්මයි තාත්තයි නංගි මල්ලි නිරෝගීව දීර්ඝායුෂව ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද ඒ 4 දෙනා නිරෝගීව දීර්ඝායුෂව ඉන්නවා නම් මට එතනින් එහා කරන්න බැරි දෙයක් නෑ කියලයි මං විශ්වාස කරන්නේ. ඉතින් මේ ලැබපු අවුරුද්දේ වෙනද වගේම මම ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි. ඒ දේම විතරයි. නොගයන්න සන්තාප ගීතේ ඔබ එන්න කඳුලැල්නිවා කිමි දෙන්න රිසිසේ රසෝගේ තිබි දෙන්න අරුණක් වෙලා. ඉතින් මේ 20යි 26 අවුරුද්ද ඔයාලටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් සුබම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං ගිහින් එන්නම්. වෙනද වගේම මාව අහන් හිටියටයි බලන් හිටියටයි ගොඩාක් ස්තුතියි.